තුන් නිවුන් දරුවන් සදහටම මෙලොව තනි කරමින් ආදරණීය සැමියාගේ ලෝකයටම බිරිඳ සතීසාත් අද යන්නම යයි. දරුවන්ට මවත් පියත් අහිමි වූ ඛේදවාචකයෙන් අප්‍රේල් පළමුවදාට වසර දෙකක් සපිරෙන තුන් නිවුන් දරුවන් මව සහ පියා සොයමින් හඬා වැටෙයි. පසුගියදා මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ දැඩි අනතුර හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ගජේන්ද්‍ර ගයන්ත මහතා ජීවිතක්ෂයට පත් වූ අතර දින දෙකකට පසුව ඔහුගේ බිරිඳගේ සොහොයුරා වන රවින්දු තීක්ෂණ මහතාත් ජීවිතෙන් සමුගනු යනු ලැබුවා. එම අනතුරින් බිරිඳගේ මව සහ නිවුන් දරු තිදෙනා ජීවිතය බේරා ගනු ලැබුව අතර ඔහුගේ ආදරණීය බිරිඳ වන සතීසා නිලන්ති මහත්මිය දැඩි අසාධ්‍යව දැඩි සත්කාරයේකේ සිසුන්ව ප්‍රතිකාර ලැබමින් සිටියා. නමුත් ඉතා අවසනාවන්ත ආකාරයෙන් අද උදෑසන සතීසා නිලන්ති මහත්මියද තමන් පණමෙන් ආදරය කළ දරු තිදෙනා මෙලොව තනි කරමින් ජීවිතක්ෂයට පත්ව තිබුණා. කිසිවක් වටහා ගත නොහැකි ඔවුන්ගේ නිවුන් දරු තිදෙනා තමන්ගේ කිරි අම්මා සමග තමන්ගේ මව සහ පියා සොයමින් හඬා වැටෙමින් සිටින්නේ අසල සිටින්නන්ගේ හිත් කඩා වැටෙන වේදනාවක්ද සමගින්. අප්‍රේල් 1 වෙනිදාට තම දරුවන්ට වසර දෙක පිරීමේ උපන්දින උත්සවය ඉතා ඉහළින් සැමරීමට කටයුතු කරමින් යාපනයේ නාගදීපයේ සංචාරයක නිරත වී නිවස බලා එන අවස්ථාවේ එම අනතුර සිදුව තිබුණා. ඔවුන් පැමිණ තිබුණේ පැයට කිලෝමීටර් 150කටත් වඩා අධික වේගයකින් බවටයි පැවසෙන්නේ. මේ වන විට සතීසා නිලන්ති මහත්මියගේ මව දරුවන් තිදෙනාගේ භාරකරු ලෙස සියලු වගකීම් තම කරමත තබාගෙන තම ආදරණීය දියණියගේ දේහය නිවසට ගෙන එනතුරු දැඩි කම්පාවකින් සිටින බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.